ඔන්න මගෙන් ඉතාමත් උණුසුම් සුබ පැතුම් අපේ ඒඩෙක්සල් යන කේම්බ්‍රිජ් විභාග දෙක කරලා ඒ ලෙවල් විභාග දෙක කරලා දැන් ගෙදර ඉන්න අපේ දුවදරුවන්ට සහ ඒගොල්ලන්ගේ පේරන්ට්ස්ට මොකද ඕගොල්ලොත් ඉතාමත් හાર્ඩ් වර්ක් එකක් කරා තමන්ගේ දුවදරුවන්ට මේ ඒඩෙක්සල් එහෙම නැත්නම් කේම්බ්‍රිජ් ආයතනය මතින් පවත්වන ඒ ලෙවල් විභාගේ පාස් කරගන්න. ඉතින් මම හිතන්නේ සියලුම දෙනාට මගේ සුබ පැතුම්. ඉතින් මම මේ අය ඕගොල්ලන්ට අද මේ වීඩියෝ එකක් තියන්නේ. මම දන්නවා ගොඩාක් අපේ ඒඩෙක්සල් එහෙම නැත්නම් කේම්බ්‍රිජ් කරපු අපේ දුවදරුවෝ තමන් ඊළඟට බලාපොරොත්තු වෙන්නේ මේ ඕස්ට්‍රේලියාව වගේ ලස්සන රටකට ඇවිල්ලා එහෙම නැත්නම් නවසීලන්තය වගේ ලස්සන රටකට ඇවිල්ලා තමන්ගේ වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න. ඉතින් මම ඕගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් තමයි අතර මේ වීඩියෝ එකෙන් කරන්න හදන්නේ. මොකද මම දැන් කාලයක් තිස්සේ අවුරුදු ගාණක් තිස්සේ මේ ස්ටුඩන්ට් ඉන්ඩස්ට්‍රි එකේ අපේ එන දුවදරුවන්ට තමන්ගේ වීසා සම්බන්ධව එහෙම නැත්නම් තමන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් සම්බන්ධව ගොඩාක් කටයුතු කරලා අධ්‍යයනයක් කරලා තමන් උපදෙස් දීපු වරලත් අපේ රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් විදිහට තමයි මම මේක ඔයගොල්ලන්ට මේ පණිවිඩය දෙන්නේ. මොකද මේ පහුගිය කාල සීමාව ගත්තොත් එහෙම ඉතා විශාල ප්‍රමාණයක් අති විශාල ප්‍රමාණයක් ලංකාවෙන් ආපු අපේ දුවදරුවන් නොමග ගිහිල්ලා තියෙනවා. නොමග ගිහිල්ලා කියලා කියන්නේ මොකද අපි කෙනෙකුට අධ්‍යාපනයක් ලබා ගන්න එනවා නම් අපි දන්නවා 90%ක් 95%ක් විතර අපේ ලංකාවේ දුවදරුවන් එන්නේ තමන් ලබා ගන්න අධ්‍යාපනයෙන් මේ ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ස්කිල් ෂෝටේජ් එක පුරවලා තමන්ට රස්සාවක් හොයාගෙන තමන්ට මේ රටේ පුරවැසිභාවය ලබා ගන්න පුළුවන් කියන හැකියාව සහ ඒ ඩ්‍රීම් එකත් එක්ක තමයි ගොඩක් අය එන්නේ. හැබැයි ඕකේ අනිත් පැත්ත තමයි ගොඩාක් වෙලා තියෙන්නේ. අද මේක වෙනකොට මාගාවට තවමත් මම හිතන්නේ ඉතා විශාල ප්‍රමාණයක් ස්ටුඩන්ට් ප්‍රමාණයක් එනවා. ඇවිල්ලා කියනවා නිරෝෂන් මම ආවේ දැනට අවුරුදු 6කට කලින් ස්ටුඩන්ට් වීසා එක ආවේ මෙන්න මේ කෝස් එක කරා. ඊට පස්සේ මේ කෝස් එකෙන් මේ කෝස් එකට ගියා. මේ කෝස් එකෙන් මේ කෝස් එකට ගියා. නමුත් අද මේ වෙනකොටත් තමයි අපිට PR සිහිනයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. මොකක්ද අපිට කරන්න කියලා. ඉතින් ඉතාමත් කනගාටු කියන සමහර අය ගේ PR එහෙම නැත්නම් පෝස්ට් ග්‍රැජුවේට් වීසා එකත් අවසානයේදී තමයි මාගාවට එන්නේ. ඉතින් මම දැක්ක මේ කොච්චර මේ අපේ ශ්‍රී ලංකාවෙන් එන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා කොච්චර සෆර් කරනවද තමන්ට මේ PR සිහිනයට යන්න කියලා. ඉතින් ඕකත් එක්ක තමයි අතන මම මේ ඕස්ට්‍රේලියාවේ ආයතනයක් විදියට මගේ දැනුමත් එක්ක මම පර්සනලයිස් කන්සල්ටේෂන්ස් කරන්නේ අපේ දුවදරුවන්ට මේ රටට එන්න ඉස්සෙල්ලා ඉඳලම තමන්ට පුළුවන්කමක් තියෙනවා නම් අපිට හොඳ බ්ලූප්‍රින්ට් එකක් දාගන්න. ඇයි මම යන්නේ මේ ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා එහෙම නැත්නම් නවසීලන්තයට ගිහිල්ලා මම මොකද්ද කරන්න ඕන තමන්ගේ සිහිනය ළඟා කරගන්න කියලා. ඉතින් මම හිතන්නේ හරි ප්ලෑන් එක හොඳ සැලසුමකින් ආවොත් එහෙම ඉතාමත් කෙටි කාලයකින් තමන්ගේ සිහිනයට යන්න පුළුවන් හැකියාවක් තියෙන රටවල් මේවා. ඉතින් ඒක නිසා තමයි මම හැම වෙලේම කියන්නේ වරලත් කෙනෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ සිටුේෂන්ස් පැහැදිලි කරලා තමන්ගේ ඒ බ්ලූප්‍රින්ට් එක ඇඳගත්තොත් මම හිතන්නේ තමන්ට ඒ කියන්නේ ඉතාමත් කෙටි කාලයකින් ටයිම් එකක් වේස්ට් කරන්නේ නැතුව ගොඩාක් වියදම් කරන්නේ නැතුව ඉතාමත් කෙටි කාලයකින් තමන්ගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම අපේ අම්මලා තාත්තලාගෙන් සහ අපේ දුවදරුවන්ගෙන් ඉල්ලන්නේ ඕගොල්ලෝ අපි ළඟට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ විදියට මම ලංකාවට එනවා ලබන මාසයේ 15 වෙනිදා ඇවිල්ලා ඕගොල්ලන්ට ෆ්‍රී කන්සල්ටේෂන් එකක් කරන්න මම රැහැදී පැහැදී ඉන්නවා. මගේ තියෙන ශාඛා 4මත් ඒ තියෙන සමහර හොටෙල්ස් වල මම ෆ්‍රී ඔෆ් චාර්ජ් ඇවිල්ලා ඕගොල්ලන්ට කන්සල්ටේෂන් දෙන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඕගොල්ලෝ අපේ සෝෂල් මීඩියා ෆලෝ කරන්න මම කොහෙද ඉන්නේ කියලා. ඉතින් මම ඕගොල්ලන්ට ආරාධනා කරනවා මාත් එක්ක ඇවිල්ලා හොඳ කන්සල්ටේෂන් එකක් ගන්න ෆ්‍රී කන්සල්ටේෂන් එක තමන්ගේ දුවදරුවන් මේ වගේ රටකට එවනකොට අපි මොන වගේ කෝස් එකක්ද අපි තෝරගන්නේ අපි මොන කෝස් එක තෝරගත්තත් අපි කොහොමද PR පාත්වයකට යනවා නම් යන්නේ කොහොමද තමන් අපි ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ස්කිල් එකක් ඩෙවලොප් කරන ඕස්ට්‍රේලියාවට අවශ්‍ය සේවයක් කරන්නේ කොහොමද ඒ සේවයක් කරාම තමයි ඕස්ට්‍රේලියානු රජයෙන් ඕගොල්ලන්ට වීසා පහසුකම් ගොඩාක් හදලා දීලා තියෙන්නේ. ඉතින් මේ සියලුම දේවල් කොහොමද අපි කරන්න කියන එක අපි ලස්සනට ප්ලෑන් එකක් හදාගෙන තමයි ළමෙක් මේ රටට එන්න ඕනි කියන එක තමයි මගේ හැම වෙලේම මගේ මතය තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට අත්හැලක් විදිහට තමයි මම මේ ගමන මේ ට්‍රිප් එකේදී අපේ දුවදරුවන් මේ A level ඉවර කරලා ඉන්න දුවදරුවන්ට ඕස්ට්‍රේලියාව නවසීලන්තයේ අධ්‍යාපනය කරන්න බලාපොරොත්තු වෙන දුවදරුවන්ට මේ සේවය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මාත් එක්ක ඇවිල්ලා වන් ඔන් වන් කන්සල්ටේෂන් එකක් ගන්න ෆ්‍රී ඔෆ් චාර්ජ් මම කරන්නේ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ගේ සතපහක්වත් මම ආයෙ කරන්නේ නැහැ ඒකට. ඉතින් ඕගොල්ලන්ට හරි ගයිඩන්ස් එකක් දුන්නොත් ඕගොල්ලෝ අපිත් එක්ක ඇවිල්ලා මේ ගමන ගියොත් ඕගොල්ලන්ට මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් ඒ ඩ්‍රීම් එකට එන්න පුළුවන්. මොකද ඕස්ට්‍රේලියා ආයතනය ඕගොල්ලෝ දන්නවා කෙනෙකුට එන්රෝල්මන්ට් එකක් අරන් දීලා වීසා එකක් අරන් දීලා ටටා බයි බයි කියන ආයතනයක් නෙවෙයි. අපි ඕගොල්ලොත් එක්කම ඇවිල්ලා ඕගොල්ලොත් එක්ක මේ රටට ඇවිල්ලා ඕගොල්ලන්ට ඇකමඩේෂන් එකක් හොයාගන්න එහෙම නැත්නම් පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න ඕගොල්ලන්ට හැම අවස්ථාවෙම අපි ළඟට ඇවිල්ලා අපේ මෙල්බර්න් ඔෆිස් එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට අපි වෙලා හම්බෙන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී ඕගොල්ලෝ තනි වෙන්නේ නැතුව ඕගොල්ලන්ගේ ඩ්‍රීම් එකට යන්න පුළුවන්.
හැකියාවක් ලබා දෙන ආයතනයක්. මොකද අපි මේ නිරන්තරයෙන්ම අපි ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කනෙක්ට් වෙලා ඉන්නවා. අපි හැම වෙලේම මේ රටට අවශ්‍ය ස්කිල් එක අවශ්‍ය ඉන්ඩස්ට්‍රීස් එක ඉතාමත් ක්ලෝස්ව වැඩ කරනවා. මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ස්කිල් එක අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ කවදා හරි දවසක ඇවිල්ලා මොන පාඨමාලා හැදෑරුවත් තමන්ට අවශ්‍ය ස්කිල් එකට අවශ්‍ය ප්ලේස්මන්ට්ස් වලට එහෙම නැත්නම් ජොබ් රෙඩි ප්‍රෝග්‍රෑම්ස් වලට තමන්ගේ ඉන්ටර්න්ෂිප්ස් වලට ඒ හැම දෙයකටම උදව් කරන ආයතනයක් තමයි ඕස්ට්‍රේලියා ආයතනය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඔයගලන්ට අර one shop at a time ගියෝ වගේ ඔයගලන්ට ආවොත් ඕස්ට්‍රේලියා ළඟට ඔයගලන්ට පුළුවන් මේ සියලුම පහසුකම් ලබාගෙන තමන්ගේ ඩ්‍රීම් එකට ඉතාමත් ඉක්මනින් යන්න. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට මේ අවස්ථාව මම හිතන්නේ ඉතාමත් වටිනවා. මොකද මම ලංකාවට ඇවිල්ලා ඔයගලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් මේ කන්සල්ටේෂන් එක දෙන්න සදීප හැදලා ඉන්න නිසා. ඒ නිසා අපේ ආයතන වලට කතා කරන්න, අපේ ශාඛාවට කතා කරලා මම කොහෙද ඉන්නේ කියලා බලන්න. එහෙනම් සෝෂල් මීඩියා ෆලෝ කරන්න. ඇවිල්ලා ඒ බුකින් එක දාලා මාත් එක්ක දෙමව්පියොත් එක්ක මෙන්න තමයි දෙමව්පියන්ටත් ලොකු විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියා ආයතනයත් එක්ක මේ දරුවා ඇරියොත් ඕස්ට්‍රේලියාවට එහෙම නැත්නම් නවසීලන්තයට ඕගලන්ට මේ වගේ පහසුකම් ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට නවසීලන්තයට එන්න බලාගෙන අපේ EdExcel එහෙම නැත්නම් Cambridge A level කරපු අපේ දුවදරුවන්ටයි මේ ආරාධනය. නොකරදුවාම තමන් ඩිසිෂන් එකක් ගන්න ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියා එකේ මාව ඇවිල්ලා හම්බ වෙලා හොඳම පාඨමාලාව, හොඳම කෝස් එක, හොඳම පාත්වය එක තමන්ගේ රෙසිඩන්ස් එකට යන්න හදාගන්න. මොකද ඕගොල්ලෝ අඩු වයසෙන් ඇවිල්ලා අඩු වයසෙන්ම තමන්ගේ ග්‍රැජුවේෂන් එක ලබාගෙන ඕස්ට්‍රේලියාවට අවශ්‍ය ස්කිල් එකක් ලබා ගත්තොත් ඕගොල්ලන්ට අඩු වයසෙන්ම මම හිතන්නේ පර්මනන්ට් රෙසිඩන්ස් එකට යන්න පුළුවන් හැකියාවක් තියෙන රටක්. මොකද දැන් ඕගොල්ලෝ දන්න ඔලිම්පික් එනවා. මේ ඔලිම්පික් අතර ඉතාමත් විශාල රැකී ආරක්ෂා ප්‍රමාණයක් අපිට උපදිනවා මේ ඕස්ට්‍රේලියාව ඇතුලේ, විශේෂයෙන් ක්වීන්ස්ලෑන්ඩ් කියන ප්‍රදේශය ඇතුලේ. ඉතින් ඒකත් එක්ක අපි ඒ අවශ්‍ය ස්කිල් එක තමයි දැන් ඩිවෙලොප් කරගන්න ඕන. ඒ අවශ්‍ය ස්කිල් එක ඩිවෙලොප් කරගත්තොත් අපිට පුළුවන් ඒ ආයතනත් එක්ක බැඳිලා ඒ ආයතනත් එක්ක ගිහිලා තමන්ගේ ඉතාමත් වේගෙන් තමන්ගේ රෙසිඩන්සි පාත්වයකට එහෙම නැත්නම් සමහරට ජොබ් එකක් හොයාගෙන මේ රටේ සෙටල් වෙන්න යන්න. ඉතින් ඒ නිසා මේ සියලුම දේවල් වලට අවශ්‍ය කන්සල්ටේෂන් ලබා ගන්න තමයි මම ඔයගලන්ට එන්න කියන්නේ මාව හම්බ වෙන්නේ. එහෙනම් ඉතාමත් ඉක්මනින් ලංකාවේදී හම්බෙමු. ටටා බයි බයි.